මේ ප්‍රශ්නෙන් අහන්නේ සෛල පටලය සම්බන්ධයෙන් සත්‍යවරුනි කුමක්ද කියලා. එතකොට පළවෙනි ප්‍රකාශය දීලා තියෙනවා සියලුම සජීවී සෛලවල පිටතම ආයිම සාදයි කියලා. ඒක වැරදි. හරි කියලා ගන්න බෑ. මොකද සජීවී සෛලවල පිටතම ආයිම සාදයි කියද්දී ශාක සෛලයක් ගන්නකො ශාක සෛලයේ පිටතම ආයිම සෛල බිත්තිය. සෛල පටලය නෙවෙයි. සත්ත්ව සෛලයක් ගත්තොත් ඒක හරි. ඒ නිසා එහෙම නෙවෙයි කියන්න ඕනේ. ප්ලාස්ම පටලයට දීලා තියෙන්නේ ප්ලාස්ම පටලයේ සෛල ප්ලාස්මයේ පිටත සීමාවයි කියලා. සෛල ප්ලාස්මයේ පිටත සීමාවයි කියලා ගත්තොත් ඒක ඕනම සෛලයකට හරි. ශාක සෛලවලත් සෛල ප්ලාස්මයේ පිටත සීමාව සෛල ප්ලාස්ම පටලය. සෛල ප්ලාස්ම පටලයට පස්සේ සෛල බිත්තියකුත් තියෙනවනේ. එතකොට සෛලයේ පිටත සීමාව ශාක සෛලයක නම් සෛල බිත්තිය වෙන්න ඕනේ. ඒ නිසා ඔක වැරදි. දෙවෙනි ප්‍රකාශය තියෙනවා පටලයේ තරලමේ ස්වභාවය ඇති කිරීමට එහි වූ ප්‍රෝටීන දායක වේ කියලා. ඒක වැරදි. බලන්න තියෙනවා ෆොස්ෆොලිපිඩ යටතේ දීලා තියෙන ගැන ෆොස්ෆොලිපිඩ අණු ගැන කියන තැන දීලා තියෙනවා ෆොස්ෆොලිපිඩ අණු චාලක බැවින් පටලයට තරලමේ ස්වභාවයක් ගෙන දෙයි කියලා. ෆොස්ෆොලිපිඩ අණු චාලක නිසා පටලයට තරලමේ ස්වභාවයක් ගෙන දෙනවා කියලා. එහෙනම් පටලයේ තරලමේ ස්වභාවයට ඇති කිරීමට දායක වෙන්නේ ෆොස්ෆොලිපිඩ අණු. තුන්වෙනි ප්‍රකාශයෙන් තියෙන්නේ සියලුම සජීවී සෛලවල එහි සංඝටකයක් ලෙස කොලෙස්ටරෝල් පවතී කියලා. එතකොට ඒකත් වැරදි. මොකද සියලුම සෛලවල කොලෙස්ටරෝල් නැහැ. මෙතන දීලා තියෙනවා බලන්න සත්ත්ව සෛල පටලයේ ලිපිඩ දිත්ත ස්තරය හමුව ඒකාබද්ධ වූ කොලෙස්ටරෝල් අණු ස්වල්පයක් ඇත කියලා. එතකොට කොලෙස්ටරෝල් අණු ශාක පටලවල නැහැ. සත්ත්ව සෛලවල පටලවල විතරයි තියෙන්නේ. හතරවෙනි ප්‍රකාශය දීලා තියෙනවා ප්ලාස්ම පටල දෙපස සංයුතිය මෙන්ම කෘත්‍යද සමාන වේ කියලා. ඒක වැරදි. අන්තිම වාක්‍යය දීලා තියෙනවා පටලයේ දෙපස සංයුතියෙන් හා ක්‍රියාකාරීත්වයෙන් වෙනස් වේ කියලා. ඒතකොට සමාන වෙන්නේ නැහැ. ඒකත් වැරදි. පස්වෙනි ප්‍රකාශය දීලා තියෙනවා ප්ලාස්ම පටලය මගින් අන්තස්සෛලීය ද්‍රව්‍ය බහිස්සෛලීය පරිසරයෙන් භෞතිකව වෙන් කරයි කියලා. ඒක හරියටම හරිය බලන්න කෘත්‍ය. යටතේ තියෙනවා ප්ලාස්ම පටලයේ ජීවී සෛලවල සෛල ප්ලාස්මය වට කිරීම මගින් බහිස්සෛලීය පරිසරය අන්තස්සෛලීය සංඝටක වලින් භෞතිකව වෙන් කරයි කියලා. ඒකට ඒක කෙලින්ම දීලා තිනවා මේ ප්‍රශ්න උත්තරේ 5 වෙනි එක.